Hi friends, welcome to my channel. මේ තමයි මගේ පළවෙනි travel vlog එක. ඉතින් ඔයාලා බලන්න කියලා මම ආරාධනා කරනවා. අද අපි යන්නේ පින්නවල ආලියනාථාගාරයට. ඉතින් යද්දී යාලා නාන්න ගිහිල්ලා ඉතින් අපි යාලට කෑම අරගෙන දෙන්න පටන් ගත්තා. එයාලා මේ කෑම වට්ටියකේ ගණන් වලට තියෙනවා. හැබැයි මෙයාලගෙන් බේරෙන්න නම් චුට්ටක් අමාරුයි. එයාලා කෑම ඉල්ලනවා හරියට. ඉතින් මෙතන ඉන්න මේ හැම වෙලාවෙම හොඬ වල දික් කර කර කෑම ඉල්ලන කුමාරි කියන ඇතින්න තමයි අනාථාගාරේ ඉන්න වයසකම කෙනා. එයාට අවුරුදු 70ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට බලන්න එයාගේ හැම දැන් වෙනස් වෙලා අනිත් අයට වඩා ලොකු වෙනසක් එයාගෙන් පේනවා. ඒත් එයා හොඳට ඉන්නවා තාම. දැන් යාලා නාන්න යන වෙලාව. මේ දෙන්න නම් මේ හීලා කරපු දෙන්නෙක්. ඊට පස්සේ මෙයාලා එක එක සංස්කෘතික කටයුතු වලට යොදා ගන්නවා. ඔන්න දැන් එන්නේ මේකේ ඉන්න අලි කෙල්ලෝ ටික. එයාලා එකටම තමයි නාවන්න එක්කගෙන යන්නේ. එයාලයි පැටවු ටිකයිව තමයි උදේවරුේ නාන්න එක්කන් යන්නේ. උදේවරුේ නාන්න එක්කන් යන්නේ 10ට ආයෙත් අරගෙන එනවා 12ට. ඊට පස්සේ අනිත් ළමයි ටිකව හවස 2ට නාන්න අරන් ගිහලා හවස 4ට ආයෙත් අරගෙන එනවා. 1975 දී තමයි පින්නවල ආලියනාථාගාරය විවෘත කරලා තියෙන්නේ. එදා ඉඳලා ඉතින් මේ වෙනකල් අලියෝ කොච්චර දෙනෙක්ට මෙතන හෙවණක් වෙලා ඇද්ද? අපි කවුරුත් දන්න වාසනා කතරගම වාසනා හස්තියත් මෙහෙන් තමයි කතරගම දේවාලයට පූජා කරලා තියෙන්නේ. යත් අනුරාධපුර පැත්තේ කැලෑවක අතරමං වෙලා ඉද්දි තමයි පින්නවලට ගෙනල්ලා තියෙන්නේ. අලියෝ බලන් ඉන්න එක නම් මට කොහොමවත් එපා වෙන්නම නැති වැඩක්. එයාලා දිහා කොච්චර බලන් හිටියත් මට නම් මදි. ඉතින් මේ වැඩ මෙතන මේ යාලා නාන්න යනවා දිහා බලාගෙන ඉඳලා අපි ගියා ඒගොල්ලන්ව නාවනවා බලන්න. ඔන්න දැන් අපිත් ගියා යාලා නානවා බලන්න. යාලා මේ නාන්නේ මහඔයේ. 2021 අවුරුද්දේ ඉපදුණු දැන් අවුරුදු 4ක් විතර වයස වෙන සජ්ජන සහ දිසා කියන පැටවු දෙන්න තමයි ඔය ඉන්නේ. එතකොට ඔය ඈතින් පේන්නේ 2024 දී ඉපදුණ බරණ කියන අලි පැටියා. සජ්ජනයි දිසයි තමයි ලංකාවේ ගෘහස්ථව ඉපදිච්ච පළවෙනිම නිවුන් අලි පැටවු දෙන්න. බලන්නකො ඉතියේ දෙන්න. එතකොට බරණ අම්මලා ගාවට වෙලා ඉතින් තාම කිරිවිවි ආදරෙන්. ඉතින් වීඩියෝ එක අදට ඉවරයි. බලපු යාළුවෝ හැමෝටම ස්තුතියි. ආයෙත් හම්බෙමු.